මැජික් එක නිකන් හරි වැරදුනොත් ඔයා කොහාට හරි අතුරුදන් වෙලා යයි. ඔයා කියන මන්තරේට පුළුවන්ද මෙයාව අතුරුදහන් කරලා දාන්න? මාරනේ. ඔව්. අතුරුදහන් කරන්නේ කොහොමද ලෙසන් 3 එකේදී දැනගන්න පුළුවන්. සෑන් පේපර් එකක් දෙන්න. මායාකාරියෝ දෙන්නේ ඉස්කෝලේදී මොනවා වේද? මායාකාරියෝ කීයක් ඉන්නවද කියලා කොහොමද හරියට? අයියෝ යා හැමදේටම ගණන් හදා බලන්නේ. ඉතින් මගේ සීයා මැත්ස් ටීචර් කෙනෙක් නේ. මගේ සීයාගේ තාත්තා මැත්ස් ටීචර් කෙනෙක්. එතකොට සීයාගේ තාත්තගේ තාත්තා මැත්ස් ටීචර් කෙනෙක්. මට තේරෙනවා. නෑ පෝස්ට්මන් කෙනෙක්. පිළුවක් කරේ. එයාත් මැත්ස් ටීචර් කෙනෙක්. අහුණා නේද? දන්නවද? කාට හරි බොරුවක් කියලා යව රවට්ටලා එකෙන් සතුටු වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඇත්තට මිටිය දෙන්න. මම නම් කියන්නේ අපි මොනවද කතා කර කර හිටියේ මට මතක නෑ. ඒක ඉස්කෝලේ ඉන්න මායාකාරියෝ දෙන්නෙක් ගැන නේ. අන්න අනික මේ දේවල් කාටවත් කියන්නේ එහෙම නෑ. ඕ බලාගෙන කරන්න. නැත්තම් ওই මැෂින් එක හිල් කරගෙන ඇතුළට බහේ. ඔයාටත් මං හිතුවට වඩා ට්‍රික්ස් කරන්න පුළුවන් නේද? මං පොඩි විහිළුවන කළේ. මතක තියාගන්න. ඔයාලා කිසිම කෙනෙකුට මැඩීට හම්බෙලා තියෙන බලය ගැන කියන්න බෑ. අපි කියන්නේ. ඕකේ බයි. එන්න බයි. ඔයාලා ප්‍රැක්ටිස් කරන කවරේ වුණොත් මට කතා කරන්න ඕනේ. මං කැමති ලොකු කොටියෙක් හරි ලොකු අලියෙක් හරි වෙන්න. එතකොට ඔයා මොකටද යාළුවා එලවලා දෙන්න? මැඩී ඔයාට ඔයාගේ පාඩම් ටික ඉගෙන ගන්න වෙනවා. මගේ අම්මා තමයි මට හැමදේම ඉගෙනුවේ. එයාට කොච්චර ස්තුති කළත් මදි. ඔයාට මැජික් බැරි එකේ මොකටද ඔයාට ඒව ඉගෙනුවේ? නැත්තම් මං කොහොමද ඔයාට උගන්වන්නේ? ඕකේ. එතකොට ඔයා ඔය එක එක જાතිය ඇඳුම් අරගෙන තියාගෙන ඉන්නේ මට දෙන්නද? ඔවට මං අහුවෙන්නේ නැහැ. එහෙනම් අපි පාඩම පටන් ගමු. දැන් ඇයි මා මෙතනට එක ගෙනාවේ? මෙතන තමයි අපේ කට්ටිය සෙට් වෙන්නේ. හැබැයි අපිට ඇන්ඩි එනකන් ටිකක් ඉන්න වෙනවා. ඉතින් එයා එනකම් බලන් ඉන්නේ අපරාධනේ. අපිට මැජික් ටිකක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නේද? මේ කරපු හරිය මදිද? පේනවනේ ඇඟවල වල හැටි. ඒත් ඒක හරි කියන්නේ. තව ටිකින් ඔයා කරන්න ගිය වැඩේ හින්දා අපේ ගෙදර ගිනි අරගෙනයි නවතින්නේ. මං ඉන්දරට බයයි. ඔන්න මං ආවා. එහෙනම් වැඩේ පටන් ගමුද? හැමදේම ලෑස්ති නේද? යප් මේ පාර අලුත්ම වැඩක් කළේ. අපි මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. මේකෙන් බේරෙන්න පුළුවන් ඉතින් දක්ෂයෙක්ම තමයි. මේ පාර මේ උගුලෙන් බේරෙන ඩිය ගොටවත් හම් වෙන්නේ. ඔව් ඒව නම් ආයි මතක් කරන්න එපා. මේක තමයි අපි මෙච්චර කාලයකට හදපු හොඳම උගුල. හොඳ මුගුල කිව්වා? ඒ කිව්වේ මොකද්ද? මට මොකක් හරි කන්න නෙවෙයිද තියෙන්නේ? නෑ එහෙමම නෙවෙයි. හැබැයි මේ වැඩේ ඉවර කරනකොට නම් ඔයාට අනිවාර්ය හොඳයි. ඔයා හිතන්නකො නිකමට වගේ අර සොෆීව මීයක් කළා කියලා. ඔයා ඉගෙන ගන්න ඕනේ යාව කොහොමද අපව හරි ගස්සන්නේ කියලා. කම්පියුටරෙන් කමාන්ඩ් Z ගන්නවා වගේ මේවත් අන්ඩු කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? පිස්සුද? හැබැයි එහෙම එකක් හොයාගන්න පුළුවන් වුණොත් එහෙම අනිත් මායාකාරීන්ට විකුණන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මට පුළුවන් මේ හොඳ සල්ලිකාරයෙක් වෙන්න. නෑ ඒක හරියන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මැජික් කාපස්සට හරවන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ වැඩේ කළා හරියන්නේ නැහැ. එතකොට තෝරාගත්ත තැනත්තා කියන්නේ කවුද? තෝරාගත්ත තැනත්තා කියන්නේ මායා පරම්පරාවේ බලවත්ම කෙනාට. එහෙනම් එයා මං වෙන්න බෑ. මට ඔය ලොකු වැඩ බෑනේ. මට බරක්වත් උස්ස ගන්න බෑ. හොඳට නිදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් පාන්දරට නැගිටින්න නම් බෑ. තෝරාගත්ත තැනත්තගේ බලයට බලපාන්නේ යාගේ ශරීර ශක්තිය නෙමෙයි. ඒකට බලපාන්නේ යාගේ තියෙන මායා ශක්තිය. ඕකේ. එතකොට ආව එව්වේ මායාකාරයන්ගේ කවුන්සිලින්. ඔයාගේ ගාඩියන් වෙන්න. මායාකාරයන්ගේ කවුන්සිල් එකක් තියනවද? එයාලා කොහෙද මීට් වෙන්නේ? එයාලට සීක්‍රට් පැලස් එකක් එහෙම තියනවද? නෑ. අපි තනිත ඒ වගේම හොටල් එකක මීට් වෙන්නේ. ඒකට සෑහෙන කට්ටියක් එනවා. ජේක් සහ පීටර් ළඟ ඇපල් ගෙඩි 10ක් සහ දොඩම් ගෙඩි 12ක් පැකින් තිබේ. ජේක් ළඟ තිබූ ඇපල් වලින් පීටර්ට ඇපල් ගෙඩි 5ක් දෙන්නලා තියෙයි. දැන් ජේක් ළඟ ඉතුරු වී තිබෙන ඇපල් ගෙඩි ප්‍රමාණය කීයද?
හරියටම කියන්න බෑ. සමහරට යාට බඩගින්නේ හැටියට ඇපල් ගෙඩි කීයක් කැවද කියන්න දන්නේ නෑනේ. එතකොට අපි කොහොමද හොයන්නේ? හොයන්න බෑ. ඕ එහෙමද? මැඩි ඔයා මොකද කියන්නේ? මගේ උත්තරේ තමයි ඇයි ඩැනියල් මට කෝල් කරේ නැත්තේ කියන එක. ඒක උත්තරයක් නෙමෙයිනේ. ඒක ප්‍රශ්නයක් නේ. නේද? ඉක්මන් කළා හෝම්වර්ක් ටික ඉවර කරන්න ඕනේ නැත්ද? අපිට ස්විම් මීට් එකට යන්න තියෙනවා. ඩැනියලුත් එතන ඉන්නවනේ. අපි එහෙනම් අපේ හෝම්වර්ක් ටික සොෆීට කරන්න කියමු. හොඳයි. මට අද නිකන් හිතුණා අපි මොන හරි ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. මම මායාකාරියනේ මොකටද ඉතින් මං ඉගෙන ගන්නෙ? අපේ පරම්පරාව එන මායාකාර නෙමෙයි. ඒ නිසා මට පාඩම් කරන්න වෙයි. එහෙනම් මටත් පාඩම් කරන්න වෙයි. මම ස්විම් මීට් එකට මොකක්ද අඳින්නේ? ස්විම් සූට් එකක් අඳින්න එපා. ඔයා යන්නේ පීනන නෙමෙයිනේ. ඔයාට පිස්සුද? නැත්තම් හැටිද? ඔයාලා දන්නවද? මට අද මොකක් හරි ලොකු දෙයක් කරන්න වෙනවා. ඒකෙන් එයා දැනගන්න ඕනේ මම යාර කොච්චර වැදගත්ද කියලා. ඒ මොකක්ද? අනේ මන්දා. මොකක් හරි මැජික් එකක්. මොකද ටෝනි මොනවද බලාගෙන ඉන්නේ? පොඩ්ඩක් ඉන්නානේ මේ වැඩේ ටිකක් කල්පනායෙන් කරන්න ඕනේ. හදිසියවත් මම මේ ලණුවේ පැටලුනොත් එහෙම අර උඩ තියලා තියෙන ට්‍රක් එක මෙන්න මේ කොළපාට ලණුවකට වැන්නට පස්සේ අර උඩ තියලා තියෙන කුණු වතුර බකට් එක මගේ ඔලුවට වැටෙනවා. ඒකේ තියෙන්නේ ඇල් වතුර. වතුරට බය වෙන්න මොන හේකටද? අපි මුළු රැම මෙතන ඉන්නද හදන්නේ. මෙයාව තල්ලු කරලා දාලා ගෙදර ගිහලා හෝම්වර්ක් කළා නම් හරි. පොඩ්ඩක් ඉන්න. මං දන්නවා මේ උගලෙන් බේරෙන්න. කොහොමද මගේ රෙකෝඩ් එක? එන්නකො බලන්න. ඩියගොට මේකට විනාඩි 4 තප්පර 18ක් ගියා. ඇන්ඩිට ගියේ විනාඩි 3යි. මැක්ට ගියේ තප්පර 55යි. හැබැයි එයා හැම උගලකටම වගේ යහුණා. මට නම් වැඩි වෙලාවක් ගියේ නේ. පැය 2යි විනාඩි 9යි තප්පර 46යි. එහෙමද? කමන්නේ නැහැ ඉතින් වා කොහොම හරි උගල් වලින් ශාක්ස් එන ලෑස්තිනේ? ඔයාලගේ ප්‍රතිවාදියෝ විදියට ඉන්නේ ඩොල්ෆින්. අර කවුද ඉන්නේ? පස්සට වෙලා ඉන්නේ එන සොම්බියෙක්. නෑ මේ ටෝනිනේ. ඔයා මොකටද ඔහොම ඇදගෙන ඉන්නේ? මෙහෙම ඉන්නේ අවුවට පිච්චෙන හින්දා. මං දැන් ඔයාට බය නෑ. ඕකේ ඔයාට ඔහොම දුන්නම් අදින්න බෑ. මහම් ඔයා මොකටද අපිත් එක්ක එන්නේ? අපි පොඩි ළමයි කියලා හිතුවද? හරි මං දන්නවා. මං ආවේ වගේ ඉස්කෝලේ සපෝට් එකක් දෙන්න. නැත්තම් හරි නෑනේ. අර දැක්කද? අතන සීට් වගේක් තියෙනවා. යන්නකෝ යන්න. ඉතින් ඔයා ලෑස්තිද පූල් එකේ ගිල්ල වතුර බොන්න? මං තමයි ගිය පාරක් දින්නේ. වෙන්න ඇති. හැබැයි ඉතින් මේ පාර නම් දිනන්නේ වෙන කවුරුත් නෙමෙයි මම. ඒක නම් ඉතින් හේනෙන් තමයි. ඔට්ටුවක් අල්ලමුද? ඇත්තටම මං හිතන්නේ ඔයා ගිහලා ලෑස්ති වුණොත් හොඳයි. මොකද? ඔයා බයයිද? මොනවද ඔයා ඔට්ටු අල්ලන්නේ? පාර දින එක්කෙනාට අප මන්න හිතන්නේ වැඩි හරියයි හරි කියලා. කැමති. ඔයාට පුළුවන්.